හරි. එතකොට මේකෙදී 2013 ගණිතාත්මක ගැටලුව සාකච්ඡා කරන්න හදන්නේ. මේ බලන්න ඉන්න අය සියලු දන් ඉගිල සඳහා මෙන්න මේම ගණන් තමයි මේ අවුරුද්දේ ඇවිල්ලා තියෙන්නේ. R1 ඉඳලා n දක්වා හරිද සිග්මා R1 ඉඳලා n දක්වා 2r/1 මෙන්න මෙයාව n වාරයක් n ධන 2 කියලා මේ ගණිතාත්මක මූලධර්මයේ මගින් ඔයාලට පෙන්වන්නයි අවශ්‍ය වෙන්නේ. හරි. ගණිතාත්මක මූලධර්මයේ මගින් මේ වගේ ප්‍රකාශනයක් ඔයාලට පෙන්වන්න තියෙනකොට ඔයා මුලින්ම කරන්න ඕනේ n සමානයි හරිද එකට. ඒ කියන්නේ පළවෙනි පදයට. හරි. සාමාන්‍යයෙන් n සමානයි නේද? පළවෙනි n සමානයි කියලා කියන්නේ පළවෙනි පදේ පළමු අවස්ථාවට. හරිද? පළමු අවස්ථාවට සත්‍යයි කියලා පෙන්වන්න තමයි අවශ්‍ය වෙන්නේ. හරිද? ඊට පස්සේ n කියන එක්කෙනා p වෙනකොට p වෙනි පදේ වෙනකොට n සමානයි p වෙනි පදේ වෙනකොට සත්‍යයි කියලා උපකල්පනය කිරීමක් කරන්න අවශ්‍යයි. අවසානයේ n සමානයි p ධන 1 වෙනි පදයට අර උපකල්පනය පාවිච්චි කරලා සත්‍යයි කියලා පෙන්න ගන්න අවශ්‍යයි. මේ කාරණා තුන කරගන්න පුළුවන් මොකක් හරි ගණිතමය ප්‍රකාශනයකට අපිට කියන්න පුළුවන් මේ ප්‍රකාශනය සත්‍ය වෙනවා ගණිතාත්මක මූලධර්මයට අනුව කියලා. right? එතකොට මේකදී බලන්න එතකොට මෙතන ඔයාලට පේනවාද සිග්මා ලකුණ තියෙන්නේ. සිග්මා ලකුණ කියන එකේ අදහස තමයි එකතුවක් කියන එක. හරි. සිග්මා ලකුණ කියන එකේ අදහස එකතුවක් කියන එක. එතකොට මේ ඇතුලේ තියෙන්නේ සාධාරණ පදේ නැත්නම් අපි කියනවා පොදු පදේ කියලා. ඒ කියන්නේ මොකක් හරි සංඛ්‍යා රටාවක් ගත්තට පස්සේ මේ සංඛ්‍යා රටාවේ පොදු පදේ තමයි මෙතන තියෙන්නේ. right? හරිද? පොදු පදේ. right? එතකොට R1 ඉඳලා n දක්වා පද සෙට් එකේ එකතුව තමයි මේ නිරූපණය කරන්නේ. ඒ එකතුව මෙන්න මෙහෙම එනවා කියලා. ගණිතාත්මකව පෙන්නන්න තියෙනවා. මේ බලන්න. ඉස්ලාම් කරන්නේ n සමානයි 1ට. n සමානයි 1ට. එතකොට මට කියන්න පුළුවන් සිග්මා R1 ඉඳලා 1. 2r ධන 1. හරි. ඔයාලට පේනවාද R1 ඉඳලා පළවෙනි පදේ දක්වා. ඒ කියන්නේ එක පදයක තියෙන්නේ R1 ඉඳලා පළවෙනි පදේ දක්වා. එතකොට තියෙන පදේ මොකක්ද? මේ පදේ කොහොමද හොයාගන්නේ? මෙතන තියෙනවා සාධාරණ පදය. මෙතන තියෙනවා සාධාරණ පදය. මේ සාධාරණ පදය R වෙනකොට එක දාලා හොයාගන්න පුළුවන් පළවෙනි පදේ. මොන අපිට නම් පළවෙනි පදේ 3යි කියලා. එතකොට මේ LHS. හරිද? මේ LHS. right. එතකොට RHS කව බලන්න. RHS කියන එක්කෙනා මට පුළුවන්. මේ බලන්න. එන්න වලට එක දාන්නකො. 1 ධන 2 අපිට එනවා 3යි කියලා. පැහැදිලිද? හරි. එහෙනම් LHS සමානයි RHS. නේද? LHS සමානයි RHS. ඒ නිසා n සමානයි 1ට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා කියන්න පුළුවන්. හරි. ඔක තමයි කාරණාව. මුලින්ම කරන්න ඕනේ මේ කාරණාව. ඊට පස්සේ n සමානයි p වෙනි පදයට අපි ලියමු මෙහෙම n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමු. හරි. ඒතර ඔයා මෙහෙම n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කරමු කියලා ලියවෙන්න අවශ්‍යයි. right? හරි. දැන් බලන්න උපකල්පනය කරාට පස්සේ මට මෙහෙම ලියන්න පුළුවන්. සිග්මා R1 ඉඳලා දැන් n වෙනුවට දාන්න p 2r ධන 1 සමානයි මේ පැත්ත ලියන්න පුළුවන් n වෙනුවට p දාන්න p වාරයක් p ධන 2 කියලා. මේක මම පළවෙනි සමීකරණයේ විදිහට ගන්නවා. හරි. දැන් අපි ගාව උපකල්පනයේ තියෙනවා. දැන් අපිට අවශ්‍ය වෙන්නේ n සමානයි p ධන 1 වෙනි පදයට මෙන්න මේ ප්‍රකාශනයේ සත්‍යයිද කියලා බලන්න. සත්‍යයිද කියලා පෙන්න ගන්න තමයි අවශ්‍ය වෙන්නේ. හරි. එතකොට මේ ටික මතන්නම්. හරි. යට ලියනකොට වඩා මේ හරියට ලියන්න. right. මේ බලන්නකො. එතකොට මම n සමානයි p ධන 1ට කියලා සලකනවා.
එතකොට මට කියන්න පුළුවන් මේ සිග්මා r එකේ ඉඳලා p ධන වෙනි පදයේ දක්වා එකතු. මේක 2 r ධන 1. මෙයා තමයි සාධාරණ පදය. හොඳට මතක තියාගන්න මෙතන ඉන්නේ සාධාරණ පදය නැත්නම් පොදු පදය. අදාළ සංඛ්‍යා අනුක්‍රමයේ පොදු පදය. right? then මට මෙයාව ලියා ගන්න පුළුවන්. මේ බලන්න r එකේ ඉඳලා ඒකේ පළවෙනි පදයේ ඉඳලා p ධන 1 වෙනි පදය වෙනකන් එකතුව තමයි මෙන්න මෙතන නිරූපණය කරන්නේ. හරි? p ධන 1 වෙනි පදය වෙනකන් නිරූපණය කරනවා. මේක මට ලියන්න පුළුවන් මේ සිග්මා r එකේ ඉඳලා p දක්වා පද සෙට් එකේ එකතුව. හරි? p දක්වා පද සෙට් එකේ එකතුව. දැන් මෙතන මොකක්ද ලියන්නේ? හරි? මෙතන ඇවිල්ලා r එකේ ඉඳලා p දක්වා පද සෙට් එකේ එකතුව. ඔයා දන්නවා මෙතන තියෙන්නේ මොකද්ද? r එකේ ඉඳලා p ධන 1 වෙනි පදයේ දක්වා එකතුව. හරි? පළවෙනි පදයේ ඉඳලා p ධන 1 වෙනි පදයේ දක්වා සමස්ත එකතුව තමයි මෙතන. මෙතන r එකේ කියන්නේ පළවෙනි පදයේ ඉඳලා p වෙනි පදයේ මේක එකතුව තමයි මෙතන. එහෙනම් ඔයාලට තේරෙනවද? මෙතනට p ධන 1 වෙනි පදයේ එකතු කරමු. මේ සමස්තයෙන් කියන්නේ මෙන්න මේක කියලා. මෙතනට p ධන 1 වෙනි පදේ එකතු කරොත් මෙන්න මේ මුළු සමස්තය කියන්නේ මේක. හරි. එතකොට අපි කොහොමද p ධන 1 වෙනි පදේ හොයාගන්නේ? ඔයාලා දන්නවා මේ සංඛ්‍යා රටාවේ එතන සංඛ්‍යා අනුක්‍රමයේ සාධාරණ පදේ පොදු පදේ 2r ධන 1. එහෙනම් එයාගෙන් අපිට හොයාගන්න පුළුවන් p ධන 1 වෙනි පදේ. මොකද කරන්නේ r වෙනි මුල p ධන 1 දාන්න. දෙවාරයක් p ධන 1 ධන 1. පැහැදිලිද? ඊට පස්සේ මේ බලන්න මේ අන්න එකේ දැන් අපිට මෙහෙම ලියා ගන්න පුළුවන් මේ උපකල්පනය. උපකල්පනයේ මෙයා දන්නවා අපි. උපකල්පනයේ මෙයා දන්නවා මෙන්න මෙයා කියලා. p වාරයක් p ධන 2. එතන මෙතන සුළු කිරීමක් කරන්න පුළුවන් 2p 2 ධන 1 කියලා ලියා ගන්න පුළුවන්. right? මම මේක බලන්න. දැන් මට එනවා මෙතන අපිට එනවා p වර්ග 2p 2p ධන 3 කියලා එනවා. එතන මෙතන එනවාට p වර්ග 4p ධන 3 කියලා. මේවා සාධක කරන්න පුළුවන් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් තියෙන නේද? සාධක කරුවාම p ධන 3 මෙතන p ධන 1 කියලා එනවා. හරි. ඒතර ඔයාලට පේනවද? මෙන්න මෙයාව තමයි මෙහෙම ලියා ගන්න පුළුවන් උනේ. මෙන්න මෙයාව තමයි මෙහෙම ලියා ගන්න පුළුවන් උනේ. හැබැයි අපි ඔප්පු කරන්නේ n සමානයි p කියන ප්‍රතිඵලය පාවිච්චි කරලා අපි ඔප්පු කරන්නේ n සමානයි p ධන 1ට. හරි. මේ උපකල්පනේ පාවිච්චි කරලා තියෙන්නේ. හරි. මේ උපකල්පනේ මෙතන උත්තරේ ගත්තේ උපකල්පනේ නේ. මේ උපකල්පනේ ගත්තේ. ඒතර එහෙම පාවිච්චි කරලා මේ උත්තරේ අරන් තියෙන්නේ. හැබැයි n සමානයි p ධන 1 වෙනි පදයටනේ තියන්නේ. එතකොට මෙතන එන මේ අවසාන ප්‍රකාශනය අපි p ධන 1 කියන පද ඇසුරින්ම තමයි තියන්න අවශ්‍ය වෙන්නේ. හරිද? p ධන 1 කියන පද ඇසුරින්ම තමයි තියන්න අවශ්‍ය වෙන්නේ. මෙතන ඊට පස්සේ p ධන 1 තියෙනවා. හරි. මම p ධන 1 ඉස්සරහින් ලියනවා. එතකොට මේ ඇතුළත් හදාගන්න පුළුවන් p ධන 1 කියලා නේද? මම මෙන්න මෙහෙම හදා ගන්නවා. p ධන 1 කියලා ලියලා උඩින් මෙන්න මෙහෙම නේද? ඉරක් ගන්නවා. ඒක කියනවා බා කියලා. right? මේ ඉරක් ගෙවුවාම මේකේ අදහස p ධන 1 ගේ වාහන කියන එකම තමයි. right? p ධන 1 ධන 2 කියලා ලියා ගන්න පුළුවන්. පැහැදිලිද? මෙයාව ලියා ගන්න පුළුවන් මේ විදිහට. හරි නේද? එතකොට තේරෙනවා හොඳටම p ධන 1 වෙනි පදයට මෙන්න මේ කියන සත්‍යය කියලා තේරෙනවා. හරි. right. මෙතනින් එහාට ඔයාලා කියන්න අවශ්‍ය වෙනවා n සමානයි p ට ප්‍රතිඵලය සත්‍යයයි කියලා උපකල්පනය කළ විට n සමානයි p ධන 1ට ප්‍රතිඵලය සත්‍ය වේ කියලා. හරි. එහෙම ලියන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අවසානයේ ඔයාලට තව පොයින්ට් එකක් ලියන්න ඕනේ වෙනවා. එම නිසා මෙන්න සියලු ධර්මිකල සඳහා මෙන්න මේ ප්‍රකාශනයේ ගණිත අභ්‍යන මූලධර්ම වගේ සත්‍යයි කියලා. මොකද මේ අන්තිම මේ පොයින්ට් එක ලියවෙනදුත් එහෙම ඔයාලට එක්සෑම් එකේදී ලකුණු හම්බෙන්නේ ටික නැති වෙලා යනවා. ඒකින්ද අනිවාර්යයෙන්ම ලියවෙනදුත් හරියද? right? ඒකින්ද අනිවාර්යයෙන්ම මේ කැලේ ලියන්න ඕනේ. හරි. කොහොම තමයි එතකොට මේකෙදී වෙනස් ධාතු